14 සංඛ්‍යා තුනක් දීලා තියෙනවා. A 231 base 10 එක B කියන්නේ 347 8න් C කියන්නේ E7 16. Answers which of the following equivalent to ඊට පස්සේ මේක මේ තුනම equivalent වෙනවද කියලා අහනවා මේකට. මෙන්න මේ කියන සංඛ්‍යාවට. මෙතනින් ගමු. ඔය තුනෙන් මොකක්ද අහනවා මේකට සමාන වෙන්නේ. මේක හදන්නේ 8යි 16යි එක තියෙනවනේ. 8යි 16යි ටක් ගාලා කරගන්න පුළුවන් මතකයිනේ. 8 බයිනරි කරගන්නේ කොහොමද? 8න් නිසා අර මතකයි වගුව. 1යි ඔන්නෝම තමයි ඒක බයිනරි කරාම ඉන්නේ. අර ශනිකව කරේ මතකයිනේ 3 8 කිව්ව ගමන් මතක් වෙන්නේ අර වගුව. බිට් 3 වගුව. ඒක නිසා ටක් ගාලා බයිනරි කරගත්තා. මෙයාව බයිනරි කරගත්තොත් E7 කියන එක 16 කියන නිසා 8 කියන එක මතක් වෙන්නේ 2 3 නිසා අර බිට් 3 කතාව. 16 කියන එක 2 4 නිසා බිට් 4යි. මෙතන යන්නේ ඕක. E කියන්නේ ඒක මතක් කරගන්නේ කොහොමද? A B C ඉඳලානේ hex එක කියන්නේ. A කියන්නේ 10යි 10. B කියන්නේ 10යි 11. C කියන්නේ 1100. D කියන්නේ 1101. E කියන්නේ 1110. F කියන්නේ ඔන්න ඔය විදිහට තමයි යන්නේ. අර 9 වෙනකන් ටේබල් එකේ ඒ ටික A B C D අකුරු ටිකේ ටික. මේකෙන් කියන්නේ A කියන්නේ පටන් ගන්නේ 10නේ. 10 බයිනරි කරාම මේ යගේ 10 11 10 11 12 13 14 15 hex එකේ මතකනේ අර ඉංග්‍රීසි අකුරු ටිකක් නේ අපි කිව්වේ. එතකොට E කියන එකට එන්නේ 11යි 1යි බිඳුවනේ. ඒ දෙන්නගෙන් එනවද මෙතන? 1 3යි බිඳු 2යි. හරි මේක හරිනේ. මේක ඕකේ. අරගේ 1 3යි බිඳු 2යි එයත් එනවනේ. මෙයත් හරිනේ. 10 ටක් ගාලා හොයාගන්න ඕන. 231 කොහොමද බයිනරි කරගන්නේ? 231ද කියලා. මෙයාව බයිනරි කරලා බලුවා නම් හරි. මෙයාව 10ට හරවලා බලුවා නම් හරි. හරවන්නේ කොහොමද? අර ලේසි ක්‍රමයේ ෂෝට් මෙතඩ් එක යූස් කරන්නේ. 1 2 4 8 16 32 64 128. මේ අර දෙකේ ගුණාකාර ටික ලියාගෙන ගියා. හරවන්න තියෙන්නේ 10ටනේ. බිඳුවේ තියෙන ඒවා ටික කැපුවා. අනිත් ටික එකතු කරා. 128යි 64යි 192යි 192යි 32යි 224යි 224ට එතකොට එකතු වෙන්න ඕන තව 4යි 2යි 6යි 7යි 7 4යි 1යි හරිනේ 231යි 3ම එනවා මේකට උත්තරේ 3ම මේක පෙන්නුවේ මේ 10ට 10යි 2යි අතර ට්‍රාන්ස්ලේෂන් එකටම මෙන්න මේ ෂෝට් මෙතඩ් එක යූස් කරන්න මේ වගේ වෙලාවක MCQ එක ආවොත් මේකට 8න් හරව ගන්න අර ටේබල් යූස් කරන්න පුළුවන් අර බෙද ඉන්න ඕනේ